අපේ ඇචීව්මන්ට්ස් වලට වැඩිපුරම රියැක්ට් කරන්නේ අපි කවදාවත් දැකලා නැති මිනිස්සු. අපි ජීවිතේ ලොකු ලොකු දේවල් හිමි කරගන්නවා. අපි ඇචීව් කරගන්නවා. ඒත් පුදුමය තමයි ඒවට වැඩිපුරම රියැක්ට් කරන්නේ. ඒ කියන්නේ "වව්! උඹ මාර දෙයක් කරලා" කියලා කියන්නේ අපි කවදාවත් ඇස් දෙකෙන් දැකලවත් නැති, හමු වෙලාවත් නැති මිනිස්සු. ඒක ගැන හිතුවම පුදුම හිතෙනව නේද? ඒත් ඒක තමයි ඇත්ත. ඒක තමයි ලෝකේ ලස්සන. අපි හිතනවා අපේ ළඟම ඉන්න අය, අපේ නෑදෑයෝ, අපේ ගමේ අය, අපේ ඉස්කෝලේ අය, එකට රස්සාව කරන තැන අය තමයි අපේ ජයග්‍රහණ වලට ලොකුම සපෝට් එක දෙන්නේ කියලා. ඒත් බොහෝ වෙලාවට ඒ අය අපිව ලේබල් කරලා ඉවරයි. ඔයා ඉන්නේ මේ තැන. ඔයාට යන්න පුළුවන් මේ තරම් දුරක් විතරයි කියලා. එයාලා හිතලා ඉවරයි. ඉතින් අපි දිනනකොට ඒවා බලන්න එයාලා කැමති නෑ. ඒත් ලෝකේ එළියේ ඔයාව කවදාවත් දන්නේ නැති මිනිස්සු ගොඩාක් ඉන්නවා ඔයාව අගය කරන්න. එයාලා බලන්නේ ඔයාගේ ලේබල් එක නෙමෙයි. ඔයාගේ ජයග්‍රහණය, ඔයාගේ උත්සාහය, ඔයාගේ කැපවීම ගැන. ඒ අය තමයි ඔයාට හයියක් වෙන්නේ. ඔයාට තව යන්න පුළුවන්. ඔයාට තව ලස්සනට බැබලෙන්න පුළුවන් කියලා ඔයාව දිරිමත් කරන්නේ. බලන්න ලෝකේ ලොකුම ප්‍රේක්ෂක පිරිස ඔයාට ඉන්නේ එළියේ. සෝෂල් මීඩියා එකේ ඔයාගේ පෝස්ට් එකකට ලයික්, ෂෙයා, කමෙන්ට් කරන ගොඩක් අය දන්නේවත් නැති අය. ඔයාගේ ස්ටාර්ට්අප් එකට ඉන්වෙස්ට් කරන්නේ ඔයා කවදාවත් හමු වෙලාවත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ලියපු ගීතයකට, ඔයා ලියපු පොතකට, ඔයා කරපු නිර්මාණයකට, ඔයාගේ රටෙන් එහා ඉඳන් ෆෑන් කෙනෙක් විදියට ලෙටර් එකක්, කමෙන්ට් එකක් එවන්නේ ඔයාගේ ගමේ අයවත්, ඔයාගේ ළඟ ඉන්න අයවත් නෙමෙයි. ඔයාව කවදාවත් දැකලා නැති ඒත් ඔයාගේ ටැලන්ට් එකට ආදරය කරන අය තමයි ඔයාව අගය කරන්නේ. ඉතින් බය වෙන්න එපා. ඔයාගේ ජයග්‍රහණ ලෝකෙටම පෙන්වන්න. ඔයාගේ කතාව ෂෙයා කරන්න. ඔයාගේ ජයග්‍රහණ සෙලිබ්‍රේට් කරන්න. ලෝකෙ එළියේ ඉන්න ඔයාව දන්නේ නැති ඒත් ඔයාගේ ගමනට ආදරය කරන අය බලාගෙන ඉන්නවා ඔයාගේ ඊළඟ ජයග්‍රහණය ඇචීව් කරනකම්. ඔයාගේ ළඟම ඉන්න අය උඩ පැන්නේ නැති වුණාට කමක් නැහැ. ලෝකේ ඉන්න අය උඩ පනිනවා. ඔයා වෙනුවෙන්. ඒක තමයි මේ ලෝකේ තියෙන ලස්සනම රහස. ඉස්සරහට යන්න. ඔයාගේ දේවල් කරන්න. ලෝකෙත් එක්ක දියුණු වෙන්න.